go to the dyno and let's see how much power we can make from my 350Z. හරි දැන් අපි මේ University of Jayapathapura Faculty of Engineering එකේ මේ ඩයිනෝ එක පොඩ්ඩක් බලාගෙන ඉන්න අපේ පසන්ත එක තමයි පොඩි ඉන්ටර්වියු එකක් කරන්නේ. මුලින්ම පසන් බොහොම ස්තුතියි අපිට ඩයිනෝ එක අද පාවිච්චි කරන්න දුන්නට කියලා. අපිට හොඳ සක්සස්ෆුල් ඩේ එකක් තිබ්බා. පොඩ්ඩක් කියනවාද මේ දැන් ඩයිනෝ එක හබ් ඩයිනෝ එකක් ගෙනාවේ යුනිවර්සිටි එකේ මොනවද අරමුණ ඒකේ? අපිට මේක අලුතෙන් හදපු පැකල්ටියක් නේ. ඒතකොට අපිට ළමයින්ට අලුතෙන් තාක්ෂණය දෙන්න ඕනේ හින්දා මේක තමයි ගෙනාවේ. එතකොට මේක ළමයින්ට ගොඩක් ප්‍රැක්ටිකල් වලටම තමයි ගෙනහලා තියෙන්නේ. හරි හරි. ඊට අමතරව මේකේ තියෙන ලොකු වියදමක් එක්කනේ අපි ගෙනහලා තියෙන්නේ. ඒතකොට අපි ඒක කවර් කරන්න අපි මේක අවුට්සෝස් කරනවා වෙනවා. හරි හරි. ඔව් ඉතින් දැන් ඇත්තට දැන් ඉස්සර අපි ලංකාවේ එක ඩයිනෝ එකක්ද දෙකක්ද නැත්නම් තිබ්බේ හයිබ් ඩයිනෝ එකක් නම් ලංකාවෙම තිබ්බේ නැහැ. මේක තමයි ෆස්ට් ටයිම් අපිට හබ් ඩයිනෝ එකක් ගත්තා. රීඩින්ග්ස් ඔක්කොම හරිය හොඳට ඇකියුරේට් එකට එනවා අපිට හොඳට බලා ගන්න පුළුවන්. මේ
දැන් ඕගලන් කොහොමද හිතන්නේ අපේ රේසින් කට්ටිය ඇවිල්ලා මේක පාවිච්චි කරන එක ඕගලන්ගේ යුනිවර්සිටි එකට බෙනිෆිට් එකක්ද නැත්නම් කරදරයක්ද නැත්නම් මොනවාද ඕගලන් හිතන්නේ ගැන? නෑ අපි දැන් අලුතෙන් පටන් ගත්තේ ඉඳලා අපිට සද්දෙත් එක්ක පොඩ්ඩක් ප්‍රශ්න වගේ තියෙනවා. හරි හරි හරි. ඒතරම ගොඩක් සද්දේනේ ඉතින්. ඔව් සද්දේ ඔය එක තමයි. ඒකින්ද එතකොට ඒ ටික දැනට අපි හදාගෙන යනවා ඒ ටික මැනේජ් කරගන්න විදිහක්. ඕකේ. එතකොට ඉතින් බෙනිෆිට් එකක් තියෙනවා ඇත්තටම. හරි. මොකද අර පොස්ට් එකත් කවර් කරන්න බෑ ඉතින්. කොස්ට් එකක් කවර් කරන්න. අනිත් එක මේ දැන් අපි ටියුනින් එකක් එහෙම කරනකොට ඔපචුනිටි එකක් තියෙනවද මේ යුනිවර්සිටි පාඩම් කරන ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ඇවිල්ලා පොඩ්ඩක් බලාගෙන ඉන්න ඒ වගේ මොන හරි ෆැසිලිටි එකක් ඕගොල්ලන් අරේන්ජ් කරලා තියෙනවද? කොහොමත් මේක අපි ළමයින්ට ඇත්තටම නිකන් මේක පෙන්නලා විතරක් වැඩක් නැහැ. ඒතකොට ප්‍රැක්ටිකල් එකක් විදිහට යනවා නම් අනිවාර්ය වාහනයක් තියෙන්න ඕනේ. හරි. ඔයවත් එක්ක මේ යනකොට අනිවාර්යෙන් අපේ විශාන්ස ඉන්නවා ඩීන්ස්. හරි. එතකොට යහුන්ස ඉන්නවා. එතකොට ඒගොල්ලෝ දැනුවත් තමයි කවුරු හරි මේක අරේන්ජ් කරගන්නේ. හරි. එතන ඕනේ කියලා. එතකොට ඒකත් එක්ක අපි ළමයින්ටත් මෙසේජ් එකක් දෙනවා මෙහෙම වැඩක් යනවා මෙතන කියලා. එතකොට ඉතින් ළමයිත් එනවා මෙතෙන්ට. හරි. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්ට්‍රොඩක්ෂන් එකක් කොහොමද දීලා තියෙන්නේ? දීලා තියෙන්නේ නේ. ඔව්. දැන් මට පොඩ්ඩක් අහගන්න ඕනේ මේ ෆැකල්ටි එකේ ටියුනින් සබ්ජෙක්ට් එකක් හැටියට තියෙනවද ෆැකල්ටි එකේ ටියුනින් සබ්ජෙක්ට්? ටියුනින්ම නෙමෙයි ඔටෝමොබයිල් යනවනේ සබ්ජෙක්ට් එකක්. හරි යන Mechanical engineering ලොයි ඊට ෆියල් ලොයි එයා ෆියල් අර ටියුනින් මං හිතන්නේ ඒක වෙනම සබ්ජෙක්ට් එකක් මේක පස්සේ ස්පෙෂලායිස් කරන්න තියෙන වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් නේ. ඔව් ඉතින් ඒත් මං හිතන්නේ දැන් අපේ කියන්නේ අපේ ශිෂ්‍යයන්ට මේක පෙන්නලා දුන්නා නම් ඒකට ඒගොල්ලන්ටත් මේ කොහොමද වෙන්නේ කියලා කොහොමද ඒ පාත් එක්ක යන්න ඕනේ කියලා සමහරට මේ ඒගොල්ලන්ට අයිඩියා එකයි ඇට්‍රැක්ෂන් එකක් වෙන්න පුළුවන්. තියෙනවා. ඇත්තටම තියෙනවා එහෙම දෙයක්. මොකද ලොකු වාහන එනවනේ GTR එකක් ආවා දැන් සල්දේකට විතර කලින්. හරි ඕකේ. ළමයි ඉතින් ඔක්කොම ඇවිල්ලා බලලා ඉතින් හැම තියෙන්නේ පොඩ්ඩක්. ඕ ඒක තමයි ඒක තමයි. හරි හරි එහෙනම් පසන් බොහොම ස්තුතියි. thank you very much. හරි thank you. අපිට මේ chance එකක් දීලා අපිට මේ ෆිට කරගන්න දුන්න එක. right. thank you. All right. 3 hours later and we are done with the dyno session. And let me tell you, it wasn't easy. There were some heart-stopping moments. පොඩක් බය ගැන්වුණ අවස්ථාවක් තිබ්බා මේක අපි ටියුන් කරනකොට. ඒක පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න අපි ඉන්න අපේ මේ ප්‍රබුද්ධ ඉන්සර්ටෙක් ටියුනර්ස්. එයා තමයි අපිට මේ ලින්ක් ඉෂුව එක ගෙනල්ලා දුන්නේ. ප්‍රබුද්ධ පොඩ්ඩක් කියන්න මේ එක පාරට මේ කාර් එක ස්ටාර්ට් වුණේ නැහැ. දුම්මක් ආවා මගේ අර පපුව නිකන් කොහෙ ගියාද මන් දන්නේ නැහැ. මොනවාද ඇත්තට වුණේ එතන ඒ වෙලාවට? ඔව් අපිට මේ රමේෂ් ටියුන් කරගෙන යනකොට අපිට ප්‍රශ්න උනේ අපිට පවර් එක ගේන් කරගෙන ආවා. ඊට පස්සේ පවර් එක ඩ්‍රොප් වෙන්න ගත්තා. එතකොට පවර් එක ඩ්‍රොප් වෙන්න ගත්තම අපි බලාගෙන ගියා මොනවද තිබ්බ ප්‍රශ්න කියලා. එතකොට අපිට තේරෙන්න ගත්තා ෆුවල් ප්‍රශ්නයක් තමයි තිබ්බේ කියලා. ඒකත් එක පවර් එක ඩ්‍රොප් වෙන්න ගත්තා. එන්ජින් ටෙම්පරේචර් වැඩි වෙන්න ගත්තා. ඒ වගේ ලොකු ප්‍රශ්න එයා ටෙම්ප් එක ගොඩක් වැඩි වුණා. ඉතින් ඒවත් එක්ක පවර් එක ඩ්‍රොප් වුණා. අපි පොඩි වෙලාවකට ඇත්තටම කන්ෆියුස් වෙලත් හිටියේ මොකද්ද උනේ කියලා. හැබැයි හෝප්ෆුලි අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. එන්ජින් එකත් හෙල්දි තියෙනවා. අපේ ඩයිනෝ එක උඩ හිරපු හින්දා අපිට ඒක ඇනලයිස් කරගන්න ලේසි වුණා. මොකද්ද උනේ මොකද්ද ප්‍රශ්නේ කියන එක අපිට ප්‍රශ්නේ විදිහට අහුනේ ෆුවල් ඩ්‍රොප් එකක් ෆුවල් ප්‍රෙෂර් එකේ ඩ්‍රොප් එකක් තිබ්බයි කියන එක. හරි රමේෂ් එක්ස්පීරියන්ස් එකක් ඇති. ඒ මම හිතන්නේ ඇත්තට මේ අර එයාර් ටෙම්පරේචර් එක වැඩි වෙලා අර ෆියුල් කොම්පෙන්සේෂන් එක වැඩි වෙලා පෙට්‍රල් වැඩි වෙලා මම තෙල් පොඩ්ඩක් පයිස් IAT එකෙන් ඇවිල්ලා නිකන් පොඩ්ඩක් ෆ්ලඩ් වෙන සීන් එක. ඔව් එළිය පොඩ්ඩක් ෆ්ලඩ් වුණා. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් අයිඩල් කරලා දුවලා ඊට පස්සේ ස්ටේබල් තත්ත්වයට අරන් ඊට පස්සේ අපිට ටියුන් එක කන්ටිනියු කරන්න පුළුවන් වුණා. දැන් රමේෂ් අපි ආවේ 270 ටාගට් එක තියාගෙනනේ. ඉතින් මාෂාල්ලා අපිට දෙයියන්ගේ පීටෙන් ඕගලන්ගේ පීටෙන් ආ කාර් එකේ පීටෙන් 270ක් ගන්න පුළුවන් වුණා. ඔයා කියනවා තව පොඩ්ඩක් ගන්න පුළුවන් කියන්නේ. ඔව් මොනවාද අපිට මේ ලිමිටින් ෆැක්ටර් එක මොනවාද? ගොඩක් මේ ප්‍රොටෙක්ෂන් වල දුවන ඉඳ තමයි ඔය අපි ගොඩක් ඔයිල් ප්‍රොටෙක්ෂන් ඔයිල් ප්‍රෙෂර් එක පැත්තේ ප්‍රොටෙක්ෂන් දාලා තියෙන්නේ. ඊට පස්සේ IAT ප්‍රොටෙක්ෂන් ඊට පස්සේ මේ AFR ප්‍රොටෙක්ෂන් ඒවත් එක දුවද්දී උපරිම ඔය පොඩි ප්‍රශ්න එනවා අපිට ගොඩක් ලිමිට්ස් වලින් ඉඳගෙන ඒ පැරාමීටර්ස් ඇතුළේ අපි හොඳ පවර් එකක් අරගෙන දිනවා. ඔව් ඒ බවුන්ඩරිස් වලින් උඩට ගියොත් දැන් අපි දැන් මේ ගොඩක් මේ නොක් සෙන්සර් වලින් ඉන්ඩිවිජුවලි රිටාර්ඩ් වෙනවා. පොඩි නොක් එකටත් රිටාර්ඩ් වෙනවා. ඒතකොට පවර් එක වයින්නවා. එයා ඒ අර රිටාර්ඩ් පවර් එකේ තියාගෙන තමයි ගොඩක් මේ අරන් තියෙන්නේ. සමහර නොක් සෙන්සර් අරෙන්ෙන් දුවන්නේ නැත්නම් ඊට වඩා පවර් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කාර් එක දැන් හොඳට සේෆ් එකේ තියෙන අපිට ඕන තරම් පාරේ පදින්න සේෆ් විදියට පා ගන්න පුළුවන්. ට්‍රැක් එකේ ඕන විදියට පා ගන්න පුළුවන්. ඒ වගේ තමයි තත්ත්වයකට අපි කාර් එක හදලා තියෙන්නේ. Alright guys, so that's
that's it, but it's not it, because we'll be bringing you one more episode where we test the 350Z either on the track or on the road or both, and we will see how it performs. Until then, from all of us here at RK Performance, Bullion Exchange Racing, myself, and Insertech Tuners, thank you for watching. This is the end of this episode, and look forward to seeing you again on this same build, on other builds as well. Alright guys, that's it from this video. Don't forget to like, comment, share and subscribe to my channel. And if you want to feature your build on this video series, then drop a like, drop a comment. You can find me on Instagram as Ishraq555 and also this YouTube and Facebook channel. So look forward to bringing you more great builds and great videos. Cheers.